ඇවිල්ලා. හා මට සුදත්ත මහත්තයාට පින් දෙන්න වචන නෑ. සුදා ජංගි සුදා ලැට් සුදා මීට වැඩිය හොඳයි බ්‍රහ්මට හම්බු වෙච්ච පාදඩම වල්ම වල් බල්ලා තමයි රාජාංගනයේ ගෝරිල්ලා. තොගේ අම්මට පීකාද හුත්තෝ ගෝරිල්ලා කියලා නම තිබ්බේ. ඒයි ගෝරිල්ලෝ. පින්වත් අපේ සුදත්ත මහත්තයා මා වෙනුවෙන් මේ ගොඩනගෙන තැන සිට එතුමාටත් එතුමාගේ දෙමව්පියන්ට එතුමාගේ බිරිඳගේ දෙමව්පියන්ට බල්ලෙකුටයි බැල්ලියෙකුටයි දා උපන්න ගල් මූසලයා. පින්වත් අපේ සුදත්ත මහත්තයා මා වෙනුවෙන් මේ ගොඩනගෙන තැන සිට එතුමාටත් එතුමාගේ දෙමව්පියන්ට එතුමාගේ බිරිඳගේ දෙමව්පියන්ට උඹ නම් පුකා අඹර යන්න පොන් ඔබ ගෑණි ඔබගේ ගෑණිත් මේ දරුවත් පොන් ඔය කියන්නේ සමාජයේ මහා ගෞරවයක් ඇති වෙන ආකාරයට මේකට උදව් කරන අයට සතුටු වෙන්න පුළුවන් ආකාරයට මම මගේ ජීවිතය ගොඩනගන බවට ඔබට දිවුරා පොරොන්දු තියෙනවා. ඌ මට පරිභව කරන මට පරිභව කරන්න කමක් නැහැ කිය ඌ පිස්සා කියලා. මගේ බිරිඳට මගේ දරුවන්ට ඌ කියපු දේවල්. දැන් ඔබට ඔබේ ගෑනිට දරුවට රිදෙනවා බයිනකොට රිදෙනවා. ඒ අම්මටත් ඒක කරන්න හොඳයි. අපි මට මගේ අම්මට තෝ බයිනකොට රිදෙන්නේ නැද්ද? දැන් මට දුක හිතිලා තෝ ගඩොල් ගොඩ උඩක් ඉන්නකොට මේ බලන්නකො වීඩියෝ වලින්දට ගඩොල් ඇතුළු බිමක ඉන්නේ මේ කැම ටික දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මූ අවජාතක පාහර බල්ලෙක් කියලා. ඊට පස්සේ මූ දැන් විවිධාකාර විදිහට මට ගගහ ඉන්නකොට මම ඔකව බලන්න ගියානේ. බලන්න ගියාම මට චැලෙන්ජ් කර හිටපිකා බලන්නකො කුක්කු පැටිය වගේ බලු නකුට පුගේ ගහගෙන හිටපු හැටි බලන්නකො. උත්තර දෙන්නකො. දැන් මේ කවුද පන්සලේ හදන්නේ මේ නිර්මාතෘනේ? ඉදමත් මහත්තයාගේ මගේ නෙමෙයි මගේ නෙමෙයි. සම්පූර්ණ මේ අයිතිකාරය මහත්තයා මේ. අයිතිකාරය මම නෙමෙයි. මම මේකට දායකත්වය ලබා දුන්නා විතරයි. පන්සල හාමුදුරුවන්ගේනේ. එතකොට මං අහන්නේ කොහෙවත් ඉන්න මාධ්‍යවේදියෙක් කොහොමද මෙතනට ආවේ? අර පින්තූරෙකුත් දාලා. මගේ හිතුවක්කාර වැඩ නිසා තමයි මේ සියලු දේවල් මේ සියලු විනාශයන් වලට මූලික හේතුව. මගේ නඩත්පාරකම නාටාන්න ගැතිය සමහර ගන්න වැරදි තීරණ ඒ නිසා තමයි ඉතින් මේක අවංකවම සුදත්ත මහත්තයාගේ අතින් ආරම්භ කරේ මහත්තයාගේ ලෝකෙදුරා ඉන්න අය තමයි මේක උදව් කළේ. මං කැමතියි මේ දැනුත්තර පෙර පාසල් ධම්ම කුඩක් ප්‍රදේශයේ ඉන්න අසරණ මිනිස්සු මං වෙන්නේ නෙමෙයි. මමත් හෙට අනිත් දින මැරෙලියයි මේක විනාශ වෙන්න දෙන්න එපා ශාසනය වෙනුවෙන්. ඔබ දැනගනි පුළුවන් නම් වරෙන් තෝ පෙති ගහනවා පෙති මම පිස්සේ කියලා සමාජගත කරේ උඹ ඔබට දින ඉරිසියාව මට තෝ මරන්න පුළුවන් නම් මම තෝ මරනවා කන්න පුළුවන් නම් මම තෝ කනවා තරම් තරහින් ඉන්නේ මං උඹ එනකන් තමයි මාත්‍රි ඔබ ලොකු ඔබ යකෝ සිවුරක් දාගෙන ඔහොම හැසිරෙන්න පුළුවන්ද කියලා කපනවා කොටනවා කාගේද බුදුන්ගේ දේශනාවේ ඔය සජිත් ප්‍රේමදාස යකෝ මට කතා කරේ මම උට කතා කරේ නෑ ඌ තමයි මට කතා කරලා සහයෝගී ඉන්නේ ඌ අර ළමයින්ට බස් එකක් දෙනකොට කාමරයක් හදනකොට මං හොඳයි කිව්වා බලන්න තියෙන එක නෙමෙයි ඉරිසියා බඩ කියන්න තෝ දන්නේ නැහැ නේ ඒකේ මේකට මම වැඩි කාලයක් යන්න කලින් සම්මු දෙනවා අගදිම දවසක තෝව හම්බ වෙන්න මං එනවා වර ඔබ දැන් කැමරාවේ ටෝක් දාපන් පුළුවන් නම් වරෙන් කියලා පුළුවන් නම් වරෙන් තෝ පෙති ගන්න මත්පැන් පානය කරනවා. බුලත් ටිකක් පච්චන්නේ. කන්නේ. බුලත් ටික කන්නේ අනිත් ඒවා කරනවද? මොකක් කිසි දෙයක් පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. කිසිම දෙයක් පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. කිසිම දෙයක් පාවිච්චි කරන්නේ. ජංගි සුදා ෆොන් ඒයි ගෝරිල්ලෝ මම උගන්නන සුදා කවුද කියලා ඔබට හොඳේ වීඩියෝ කර කියලා වගේ රෙන්ඩ යනකොටත් කැමරා උස්සන් යන්නේ මේකට කියන්නේ වලකක් කුස්සිය නෑ මම පොඩි කාලේ වලකක් කුස්සියල ගිහිල්ලා තියෙනවා මේකට කියන්නේ වලකක් කුස්සිය අපි ගියා. එනවා තමයි ගෝරිල්ලෝ තෝ හම්බ වෙන්න ඕන වෙලාවක වරි අරගල කාලෙත් තෝ හිටියේ ඕස්ට්‍රේලියාවේ හැංගිලා බයේ මම ළඟදීම දවසක ටයිම් එකක් ඒ උඹ හම්බ වෙන්න උඹ එනකන් තමයි මාත්‍රි අන්න එදාට තෝ බලපිය තෝගේ සිවුර කියලා මම බලන්නේ හොඳට මතක තියාගන්න වල්පානේ එදාට තෝ ওই විදිහට මගේ ඉස්සරහා මට බේසික පුතෝ කියලා තෝ පුළුවන් නම් බැඳපිය තොට බයි චැලෙන්ජ් කරනවා උඹ මොන පොඩ්ඩ බං යකෝ වේ සිනෝකිය මොනවා කියන්නද දමිතා වේ මහේසී මදුසංක වේ කිව්වා උන්නේ රංජන රාමනායකත් එක්ක ගියා පුක්මිරික ගත්තේ පුකිර ගත්තේ ඔය සජිත් ප්‍රේමදාස යකෝ මට කතා කරේ මම ඌට කතා කරේ නෑ ඌ තමයි මට කතා කරලා සහයෝගී ඉන්නේ මේ කියන්නේ මට මේ සිවුර එපා කියලා මං කියන්නේ නිකායට පුළුවන් සිවුර අරින්න කිසි ප්‍රශ්නයක් නෑ එකෙක්ටවත් බේරෙන්න හම්බෙන්නේ නැහැ එකෙක්ටවත් එච්චර කාලයක් වුණු හරප කිව්වේ නැහැ හැරි 2 3යි ගියේ ඉදිරියේදී
කුණුහරුප කියන්නේ මොනවද කියලා හොඳට කියලා දෙන්න. බලු පුතෝ. තෝගේ වේසාවෙක්. තෝ අනචරේ. තෝගේ ගෑණි වේස. තෝගේ දරුවෝ යසස්ලට කෙහෙලියලට එක එකාට ජාතික වෙච්චෙව්. ඒ කියන්නේ කොහෙවත් නැති මේ උන් බෝඩ් වල දාලා ඈ අඩුතර පින්සිලි මාත්‍යයක තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මේ කොහෙවත් එකෙක්ගේ බෝඩ් එකක් ගහලා. ඇයි එහෙම කරේ? ඈ හඳුනේ. මට උත්තරයක් දෙන්න. යා. නෑ මම මට කම මෙතන කතා කරමු මේ හරියද? ඇයි එහෙම කරේ? යා. නෑ මට බට මගෙන් ගැලවිලා. බෝ බේරගන්න පුළුවන් එකෙක් ලංකාවේ නෑ. පුළුවන් නම් ඕනම එකෙකුට කියලා බේරියා. බට පන්න ගහනවා පරය